යට තියෙන ලෝකය ගැන මොහොතකට හිතලා බලමුද? ඒක නිකම්ම දූවිලි ගොඩක් විතරක් නෙවෙයි. ඒක පණ තියෙන අපේ පැවැත්මටම නැතුවම බැරි සැඟවුණු විශ්වයක්. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ ඒ නොපෙනෙන ලෝකයේ. ඒ කියන්නේ පසජනයි. ඇත්තනම මේ ලෝකේ තියෙන සියලුම ජීව ආරම්භ වෙන්නේ කොතනින්ද? මේක හරිම මූලික, ඒ වගේම ගැඹුරු ප්‍රශ්නයක්. හිතා ගන්නත් අමාරුයි. ඒත් උත්තරේ තියෙන්නේ අපි හිතනවටත් වඩා ගොඩක් ළඟින්. ඒ කියන්නේ අපේම දෙපයට. හොඳයි එහෙනම් අපි දැන් මේ පොළොව යට සැඟවිලා තියෙන ජීවය ගැන ගවේෂණය කරන්න පටන් ගමු. මේක හරියට පොළොව ඇතුළටම කරන ගමනක් වගේ. පස කිව්වම ඒක නිකම්ම එක තට්ටුවක් නෙවෙයි. හිතන්නකෝ ඒක හරියට පොළොව යට තියෙන අහස උසට හදපු බිල්ඩිමක් වගේ. එක එක තට්ටු තියෙනවා. උඩම තට්ටුව. ඒ කියන්නේ ඕකලාපය. එතන තමයි අලුත් සහ දි รา පත් වෙන කාබනික ද්‍රව්‍ය ඔක්කොම තියෙන්නේ. ඊට යටින් තියෙන ඒකලාපය. ඕක තමයි වැදගත්ම තැන. සාරවත් උඩුපස. ජීවයෙන් පිරුණු තදපාට කොටස. ඊටත් යටින් යනකොට හම්බ වෙන බීකලාපය තමයි යටිපස. කනිජ ලවණ එකතු වෙලා තියෙන්නේ මෙන්න මේ තට්ටුවේ. ඊළඟට සීකලාපය. මෙතන තියෙන්නේ කාලයක් ගිහින් දි รา පත් වෙච්ච ගල් කෑලි. ඒ කියන්නේ පසේ මෞද්‍රව්‍ය. අන්තිමටම පතුලම තියෙන ආර්කලාපය තමයි මේ හැම දෙයකම අඩිතාලම. ඒ කියන්නේ ඝන මෞපාෂාණය. හැබැයි පුදුමම දේ තමයි නිරෝගී පසකේ ඇත්තම තියෙන්නේ මොනවද කියන එක. බලන්න පසෙන් 45%ක්ම, ඒ කියන්නේ භාගයකට කිට්ටු ප්‍රමාණයක්ම ඛනිජ ද්‍රව්‍ය. ඒත් පුදුම හිතෙන විදිහට ඉතුරු 50%ක්ම තියෙන්නේ හිස්සිඩ. ඒකෙන් 25%ක් වතුරෙනුත් අනිත් 25% වාතයෙනුත් පිරීලා. අර කාබනික ද්‍රව්‍ය තියෙන 5%ක් වගේ පුංචි ප්‍රමාණයක් වුණාට පසේ ජීවය රැඳිලා තියෙන්නේ ඒ පොඩි කොටස මත තමයි. ඉතින් මේ කියන පස හැදෙන්නේ කොහොමද? ඒක ඇත්තටම හරිම පුදුම කතාවක්. ගල් වගේ දෘಢ දෙයක් ජීවෙන් පිරුණු පසක් බවට පත් වෙන හරිම දිග ගමනක්. මේ ගමන අපිට සරල පියවර 4කින් තේරුම් ගන්න පුරුවන්. මුලින්ම තියෙන්නේ ඝන මෞපාෂාණය. නිකම්ම ගලක්. ඊට පස්සේ ස්වභාවික බලවේග නිසා මේ ගල ටික ටික කැඩිලා බිඳිලා යනවා. එතකොට තමයි පසේ මෞද්‍රව්‍ය හැදෙන්නේ. අන්තිමට මේ ද්‍රව්‍යවලට තව තවත් දේවල් එකතු වෙලා වෙලස් වෙලා ජීවයෙන් පිරුණු පසක් නිර්මාණය වෙනවා. හැබැයි මේ ගමනට අවුරුදු 10 ගාණක් වුණත් යන්න පුරුවන්. මෙතනදී අපි කතා කරන වැදගත්ම දේ තමයි පාෂාණ ජීර්ණය. මේක හරිම හැමින් ඒත් හරිම බලවත් විදියට වෙන දෙයක්. ස්වභාව ධර්මයේ තියෙන බලවේග වලින් ගල් කුඩු වෙලා පොඩි පොඩි අංශු බවට පත් වෙලා පසේ ඛනිජ පදනම හැදෙන්නේ ඔන්න ඔය විදියට. මේක ඇත්තටම අවුරුදු 10 ගණනක් පුරා දිවෙන ස්වභාව ධර්මයේම නිර්මාණයක්. ඉතින් මේ වැඩේට ස්වභාව ධර්මයේ පාවිච්චි කරන ආයුධ මොනවද? එකක් තමයි උෂ්ණත්ව වෙනස් වීම. ගල් රත් වෙලා ලොකු වෙනවා. සීතල වෙලා පොඩි වෙනවා. අන්තිමට ඉරිතලලා පුපුරනවා. තව එකක් ගල් අතරට වතුර ගිහින් ඒක මිදුනම අයිස් කුණ්‍යක් වගේ ක්‍රියා කරලා ගල දෙකට පලනවා. සුළං අයි වතුරයි ගල් එකට වද්දලා ගෙවලා දානවා. ගස්වල මුල් ගල් අතරින් රිංගලා ගිහින් ඒවා පලනවා. භූමිකම්පා වගේ දේවල් වලින් එකපාරටම විශාල ගල් කුඩුපට්ටම් වෙලා යනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි අර කියන පස්ස හැදෙන්නේ. හරි. එහෙනම් දැන් අපි බලමු මේ පස ගැන අපි ඉගෙනගත්ත විද්‍යාව අපි කන කෑම වගා කරන එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම අපේ කෑම පිඟාන පිටිපස්සේ තියෙන ලොකු රහසක් තමයි මේ. පස්සේ ස්වභාවය, ඒ කියන්නේ වයනය, තීරණය වෙන්නේ ප්‍රධාන අංශු වර්ග තුනක මිශ්‍රණයෙන්. වැලි තමයි ලොකුම අංශු, අතට අල්ලපුවාම දැනෙන්නේ රළු ගතියක්. රොන්මඩ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ අංශු, ඒවා සිනිදුයි, සේද වගේ. මැටි තමයි කුඩාම අංශු. වතුර ටිකක් වැටුනම ඇලෙන සුළුයි. ඉතින් මේ වැලි, රොන්මඩ, මැටි කියන තුන මිශ්‍ර වෙලා තියෙන ප්‍රමාණය අනුව තමයි පස්සකට වතුර සහ පෝෂක රඳව ගන්න පුරුවන් කොහොමද කියලා තීරණය වෙන්නේ. ඒ වගේම තමයි පස්සේ රසායනයත්. ඒක හරියට තරාදියක් වගේ හරියටම බැලන්ස් වෙලා තියෙන්න ඕන. බලන්න එක පැත්තකින් අධික වර්ෂාව නිසා ඛනිජ සේදිලා ගියාම පස ආම්ලික වෙනවා. එතකොට යකඩ, මැංගනීස් වගේ දේවල් පැලවලට විෂ වෙන්න පුරුවන්. අනිත් පැත්තෙන් වර්ෂාව අඩු වුණාම ලවණ එකතු වෙලා පස භාෂ්මික වෙනවා. එතකොට ආයමත් යකඩ, පොස්පරස් වගේ පෝෂක පැලවලට ගන්න බැරිව යනවා. මේකට අපේ රටෙම නියම උදාහරණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ තියෙන සාරවත් රතු දුඹුරු පස. මේ පසේ තියෙන වයනයයි රසායනික සංයුතියයි දෙකම නියම ගානට සමබර නිසා ධාන්‍ය පළතුරු එළවලු වගා කරන්න කියාපු පසක්. මේකින් පේනව නේද නිශ්චිත පස් වර්ගයක් ඒ පළාතේ කෘෂිකර්මාන්තයට කොච්චර වැදගත්ද කියලා. හැබැයි මේ තරම් වටිනා සරු පසක් කියන්නේ හරිම බිඳෙන සුළු සම්පතක්. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ
ඒ සම්පත රැකගන්න එකේ තියෙන අභියෝගය ගැන. මේ පොළොවේ තියෙන ජීවි සම වගේ පස්ටට්ටුව හිතාගන්න බැරි තරම් තුනී බින්දන සුළුයි. ඉතින් අපිට ඒක නැති වුණොත් මොකද වෙන්නේ? පස සෝදාපාලුව කියන ක්‍රියාවලිය ප්‍රධාන අධියර තුනකින් සිද්ධ වෙන දෙයක්. මුලින්ම පස් අංශු තිබුණු තැනෙන් ගැලවෙනවා. ඊළඟට ඒ ගැලුණු අංශු වතුරෙන් හරි සුළඟෙන් හරි අරගෙන යනවා. අන්තිමට වෙන තැනක ගින් තැන්පත් වෙනවා. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය තමයි සාරවත් පස අවශ්‍ය තැන නැතුව යන එක. වතුරෙන් වෙන කාදනය ගැන බැලුවොත් ඒකත් ක්‍රමක්‍රමයෙන් දරුණු වෙනවා. මුලින්ම වැහි බිඳුවක් නිරාවරණය වෙච්ච පසට වැටෙනකොට පස් අංශු විසි වෙලා යනවා. ඒකට කියන්නේ විසිරි කාදනය කියලා. ඊළඟට වතුර තුනී පටලයක් වගේ ගලාගෙන යද්දී අර විසිවෙච්ච උඩුපස් ටික සෝදගෙන යනවා. ඒක ස්තරීය කාදනය. අවසානයේ වතුර එක පාරක් දිගේ ගලාගෙන යන්න පටන් ගත්තම පොළොවේ ගැඹුරු කාණු වගේ ඇලි හැරෙනවා. ඒක තමයි ඇලි කාදනය. එහෙනම් මේ වටිනා පස අපි බේරගන්නේ කොහොමද? හොඳ වෙලාවට අපිට කරන්න පුරුවන් දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි පොළොව මත පිට වසුන් යොදන එක. එතකොට වැහි බිඳුවල සැර පසට වදින්නේ නැහැ. පස්ස අල්ලගෙන තියාගන්න ආවරණ භෝග වවන්න පුරුවන් බෑවුම් තියෙන තැන්වල බෑවුම හරහා සමෝච්ච ක්‍රමයට වගා කරන එක, ගල් වැටි දාන එක, හෙල්මලු හදන එක වගේ දේවල් හරිම සාර්ථකයි. ඒ වගේම පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන එකෙන් පස්සේ ව්‍යුහය දියුරු වෙලා සෝදාපාලුවට ඔරොත්තු දෙන හැකියාවත් වැඩි වෙනවා. මේ උපුටා දැක්වීමෙන් අපි මේ කතා කරපු හැම දෙයකම හරය එකට එකතු කරනවා. පස යනු ජීවයේ එකිනෙක සම්බන්ධ කරන මහා පුරුකයි. ඒ නිසිලස රැකබලා ගැනීමෙන් තොරව අපට ප්‍රජාවක් පැවතිය නොහැකි. මන්ද ඒ නිසිලස රැකබලා ගැනීමෙන් තොරව අපට ජීවයක් පැවතිය නොහැකි. අවසාන වශයෙන් මේ ගැන පොඩ්ඩක් හිතන්න. උඩුපසේ අඟලක් විතරක් හදන්න ස්වභාව ධර්මයට අවුරුදු 100 ගාණක් යනවනම් අපි හැමෝවම ජීවත් කරන මේ ජීවමාන පොළොව රැකගන්න එකේදී අපේ වගකීම මොකක් වෙන්න ඕලේද?